ඉතින් අයිබෝන් සියලු දෙනාට. ඉතින් අද ගොඩක් දෙනෙකුට වැදගත් වෙන මාතෘකාවක් තමයි කතා කරන්නේ. මොකද්ද මේ හරිතාගාරය? නැත්තම් මේ එලි මහනේ ඔයාලගේ නයි මිරිස් වල නැත්තම් මාල් මිරිස් වල මල් හැලෙනවා. ඉතින් මේ මල් හැලෙන එකට හේතු සහ ඒවට විසඳුම් තමයි අද අපි YouTube channel එකේ කතා කරන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අපි කතා කරමු අද හරියටම මේකට විසඳුම මොකද්ද? මේකට හේතුව මොකද්ද කියලා අද අපි කතා කරමු. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා කතාව කරා වගේ මේ මිරිස් ශාකවල නැත්තම් මාළු මිරිස් ශාකවල මල් හැලෙන්න ප්‍රධාන හේතු සාධක හයක් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් පළවෙනි එක විදිහට අපිට පාරිසරික සාධකත්, ඊට පස්සේ පෝෂණ වුණතා, ඊට පස්සේ රෝග හා පලිබෝධ හානි, ඊට පස්සේ ශාක ආතතියට ලක්වීම, ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්වභාවික මල් හැලීම. ඉතින් අවසාන එක විදිහට පරාගණය සම්බන්ධ ගැටලු ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු පාරිසරික සාධක මොනවාද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ පාරිසරික සාධක ගත්තාම උෂ්ණත්වය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ හරිතාගාරයක් තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා වැඩි වුණොත්, ඒ වගේම සෙල්සියස් අංශක 15ට වඩා අඩු වුණොත් මේ මල් හැලීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ නම් 15ට වඩා අඩු වෙනවා නම් අඩු වෙන්නේ නුවරඑළිය පැත්තේ. ඉතින් සාමාන්‍ය අනිත් පැතිවල නම් උෂ්ණත්වය වැඩිවීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35ට වඩා වැඩි වෙනවා ඇත්තටම හරිතාගාරයක. මොකද අර උෂ්ණත්වය පාලනය කරගන්න උපකරණ සවි කරලා නැත්තම්. ඉතින් ඒ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මල් හැලෙන්න උෂ්ණත්වය බලපානවා. එතකොට යාළුවනේ මේ උෂ්ණත්වයේ හින්දා පරාගවල තියෙන ගුණාත්මක භාවයත් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ එක විදියට අපිට ගන්න පුළුවන් ආර්ද්‍රතාවය. ඉතින් මේ ආර්ද්‍රතාවය ගත්තාම ආර්ද්‍රතාවය 70ට වඩා වැඩි වුණාම, ඒ වගේම 140ට වඩා අඩු වුණාම මේ මල් හැලීමේ ප්‍රවණතාවයක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ මේ ආර්ද්‍රතාවයෙන් හින්දා දිලීර රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔයාගේ හරිතාගාරයක් තුල. දැන් මේක සාමාන්‍යයෙන් එලි මහනටත් බලපානවා මේ විදිහට. ඊළඟ පාරිසරික සාධක විදිහට අපිට ගන්න පුළුවන් මේ ජල සැපයීම. ඉතින් ජල සැපයීම ගත්තාම දැන් හරිතාගාරයක් තුල නම් සාමාන්‍ය ජල සැපයීම ඒකාකාරී විදිහට යනවා. මොකද ට්‍රිපර්ස් මගින් ජලය දෙන හින්දා. හැබැයි එලි මහනේ තමයි අපිට මේක කන්ට්‍රෝල් එකක් කරගන්න බැරි. මොකද අර මල් පිපෙන අවස්ථාවේදී අධික වැස්සක් වැස්සොත් ජලය වැඩි වෙනවනේ පස්සේ. ඉතින් එතකොට ශාක ආතතියට ලක් වෙලා මල් හැලෙන්න බලනවා. ඉතින් හරිතාගාරයක් තුල නම් ජලය එච්චරම බලපාන්නේ නැති වී මං හිතන්නේ. මොකද අපේ නම් එහෙම ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ජලය. මොකද ඒකාකාරී විදියට අපි ජලය දෙන හින්දා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් ඔයාලට මල් හැලීම වළක්ව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේ ජලය සැපීම ගැන මම තවත් කතා කරොත් මේ එලි මහනේදී ඔයාලා ඔය ග්‍රෝ බෑග් වල වගේ නයිමිරිස් වගාවක් කරනවා කියලා. ඉතින් මේකෙදි දැන් ඔයගොල්ලන්ට වර්ෂාපතනයත් එක්ක බෑග් වල ජලය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙතකොට බෑග් වල ජලය වැඩි වුණාම මේ මල් හැලෙන්න බලපානවා. ඉතින් ඒක එතකොට ඔයගොල්ලෝ ඒකට විවිධ උපක්‍රම යොදා ගන්න ඕනේ. මේ ජලය අඩු කරගන්න විවිධ උපක්‍රම යොදා ගන්න වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මේ මාළු මිරිස් පැලයකට කොච්චර ප්‍රමාණයක් හිරු එළිය ඕනේද කියලා? ඉතින් හිරු එළිය සාමාන්‍යයෙන් පැය 6ත් 8ත් අතර ප්‍රමාණයක් වැටෙන්න ඕනේ මේ මාළු මිරිස් පැලයකට. ඉතින් දැන් මේ හිරු එළිය වැටෙන ප්‍රමාණය අඩු වුණොත් ශාකයේ මල් හට ගැනීම ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ මල් හට ගැනීම දුර්වලයි. ඒ වගේම හටගත් මල් හැලී යන්නත් හේතු වෙනවා මේ හිරු එළිය ප්‍රමාණවත් ලැබෙන්නේ නැත්තම්. ඊළඟට මේ සුළඟ කොහොමද බලපාන්නේ? දැන් සාමාන්‍යයෙන් හරිතාගාරයක් තුල නම් සුළඟ බලපාන්නේ නැහැ. හැබැයි ඔයා එලි මහනේ නයිමිරිස් මේ ග්‍රෝ බෑග් වල වවලා පිළිවෙලකට කරනවා නම් ඔයාලට මේ සුළඟෙන් බලපෑම එන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක සුළං බාධකයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැලකීම් වගේ ආවරණය කර ගන්න පුළුවන් නම් මේ අධික සුළඟෙන් වෙන මල් වලට වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පරාගණය වෙච්ච මලක් වුණත් හැලෙන්න පුළුවන් අධික සුළඟක් තිබ්බොත්. ඊළඟ ප්‍රධාන කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ පෝෂණ ඌනතා. ඉතින් පෝෂණ ඌනතා යටතේ අපි ගමු පොස්පරස් ඌනතාවය. ඉතින් මේ පොස්පරස් කියන එක මල් හට ගන්නත්, ඒ වගේම මල් පරාගණය වෙන්නත්, ඒ වගේම මූල මණ්ඩලයේ ශක්තිමත් වෙන්නත් පොස්පරස් වැදගත් වෙනවා. ඉතින් මේ පොස්පරස් කියන මූලද්‍රව්‍ය වුණොත් හටගත් මල් හැලී යන්නත්, එතකොට මල් හටගන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා පොස්පරස් කියන මූලද්‍රව්‍ය හරි විදිහට, කියන්නේ හරි මාත්‍රාවෙන් ඔයාලා මාළු මිරිස් වලට දෙනවා නම්, දැන් විශේෂයෙන්ම මේක ග්‍රෝ බෑග් වල හදනකොට ඔයාලට ගොඩක් ලේසි ඒ කියන්නේ හරි මාත්‍රාවකට මේක දෙන්න පුළුවන්. බෝරෝන් කියන මූලද්‍රව්‍ය. ඉතින් මේ බෝරෝන් කියන මූලද්‍රව්‍ය පරාගනාල වර්ධනයට ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම පරාගණය හොඳින් සිදුවීමට අත්‍යවශ්‍ය පෝෂකයක් විදිහටත් බෝරෝන් ගන්න පුළුවන්. ඌනතාවයක් තිබ්බොත් පරාගණය වෙන්නේ නැතුව මල් හැලිලා යන්න පුළුවන්. ඊළඟ මූලද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් කැල්සියම්. ඉතින් මේ කැල්සියම් කියන එක ශාක සෛලවල සංඝටකයක්. ඉතින් මේ ශාක සෛලවල ශක්තිමත් භාවය රඳවා ගන්න මේ කැල්සියම් වැදගත් වෙනවා.
ඉතින් එතකොට ඒ වගේම දැන් මේ කැල්සියම් කියන එක වුණොත් මේ ශාකයේ මල් දුර්වල වෙලා වැටිලා යන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණය තමයි අධික නයිට්‍රජන්. ඉතින් නයිට්‍රජන් කියන මුලද්‍රව්‍යය ශාක පත්‍රවල වර්ධනයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේ මල් පිපෙන කාලේදී අධික නයිට්‍රජන් වා ශාකයට දුන්නොත් ශාකයේ මල් හැලීම ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රධාන කාරණය විදිහට අපි පරාග සම්බන්ධ ගැටලු ගමු. ඉතින් සාමාන්‍යයෙන් මාළු මිරිස්, මිරිස්, නයි මිරිස් වගේ ඒවා ස්වපරාගණය තමයි වෙන්නේ. ඉතින් මේකට විශේෂයෙන්ම සත්ව අවශ්‍ය වෙන්නේ නැහැ පරාගණය වෙන්න. ඒ හින්දා තමයි අපි මේවා ග්‍රීන් හවුස් වල වගා කරන්නේ. ඉතින් අපිට ග්‍රීන් හවුස් එක ඇතුලේ සත්තු නැහැනේ. ඉතින් එතකොට දැන් පිටරට ග්‍රීන් හවුස් ඇතුලේ නම් බී මැස්සෝ පරාගණයට යොදා ගන්නවා. ඉතින් ඒගොල්ලෝ කෙමිකල් ගහන්නේ නැති හින්දා, ඒ කියන්නේ කෙමිකල් ගොඩක් ඒගොල්ලෝ අඩු කරලා ගහන හින්දා ඒ වගේ බී මැස්සොන්ට ඉන්න පුළුවන්. හැබැයි අපේ ග්‍රීන් හවුස් වල කෙමිකල් යොදන්න වෙනවා. මොකද අපේ ටෙක්නොලොජි එක එච්චර දියුණු නැති හින්දා. ඉතින් අපිට දැන් එතකොට මේක ඇතුළේ සත්තු නැහැනේ. ඉතින් ඇතුළේ සත්තු නැති වුනහම සතුන් මගින් පරාගණය වෙන්නේ නැහැ. එතකොට පරාගණය වෙන්නේ ස්වපරාගණය වෙන්නේ. ඉතින් ගහ පොඩ්ඩක් හරි හෙල්ලෙන්න ඕනේ පරාගණය වෙන්න. ඉතින් අර සුළං අඩුම අවස්ථාවකදී ගහ හෙල්ලෙන්නේවත් නැත්තම් පරාගණය වීම අඩු වෙනවා. අඩු වෙලා මල් හැලීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන ග්‍රීන් හවුස් එකේ මල් හැලිලා වගේ පේනවා නම්, හැලෙනවා වගේ පේනවා නම් ගොඩක් ඔයගොල්ලන්ට පුළුවන් මේ ග්‍රීන් හවුස් එකේ දැන් ඔයාලට මම පෙන්නන්නම්. මෙතන නෑ, මං ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. එතන පටි බැඳලා තියෙනවා. අපි මේ ටිකේ පටි බැඳලා නෑ. මම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම් කැමරාව එක බැක් කරලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ වගේ අපි මේ ලී එකට සම්බන්ධ කරලානේ තියෙන්නේ මේ පටිය. ඉතින් මේ පටිය ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ ගස් හෙල්ලෙන්නේ නැත්තම් තප්පර 30ක් අපිට ගස් හොල්ලන්න පුළුවන්. හෙල්ලුවොත් මේ මල් වල පරාගණය සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පටිය මෙහෙම තප්පර 30ක් හොල්ලන්න තැනින් තැන. එතකොට මේක පරාගණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හරියට පරාගණය වෙන්නේ නැත්නම් විතරක් එක් කරන්න. ඒ කියන්නේ ගොඩක් මල් හැලිලා නම් දැන් ඔයාලට පේනවා ඇති අපේ ගේම ලොක්කුවට මල් හැලීමක් සිදු වෙලා නැහැ. ඉතින් දැන් ගොඩක් කට්ටිය එලිමහනේ නයි මිරිස් වගා කරනවානේ. ඉතින් එලිමහනේ දැන් නයි මිරිස් වගා කරද්දි ඔයගොල්ලන්ට පුළුවන් මීමැස්ස වගේ සත්තු මෙතෙන්ට ගෙන්න ගන්න. ඉතින් ඒකට ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ මීමැස්සෝ ආකර්ෂණය වෙන භෝග ඒ අතරින් පතර හිටවන්න. ඉතින් එතකොට මීමැස්සෝ එනවා. ඉතින් ඇවිල්ලා ඒ ඔයාලගේ මේ මල් වලත් පරාගණය සිදු වෙනවා. එතකොට අර සාමාන්‍ය සිදු වෙන පරාගණයට වඩා සිද්ධ වුණාම ඔයාගේ ඵලදාව වැඩි වෙනවා. ඒක තමයි ඊළඟ උපක්‍රමය. එතකොට යාළුවනේ දැන් ඔයාලා දැනගන්න ඕනේ මේ මල අනිවාර්යෙන් පරාගණය වෙන්න ඕනේ. පරාගණය වුනේ නැත්නම් ඒ කියන්නේ පරාගණය වෙච්ච නැති මලක් තමයි හැලෙන්නේ. පරාගණය වෙච්ච මලකුත් හැලෙන්න පුළුවන්. මොකද ඒක අපේ අතින් වැටිලා හරි නැත්නම් දැඩි සුළඟකට හරි වැටෙන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය ස්වභාවිකව වැටෙනවා නම් වැටෙන්නේ පරාගණය වෙන්නේ නැති වුණාම තමයි. ඉතින් යාළුවනේ අපි හතරවෙනි කාරණය බලමු. මේ හතරවෙනි කාරණය පලිබෝධ හානි. ඉතින් පලිබෝධ හානි ගත්තාම අපිට පුළුවන් කුඩිත්තා, සුදුමැස්සා, එතකොට පැලමැක්කා, මයිටිය වගේ සත්තු ගන්න පුළුවන්. ඉතින් මෙයාලා මේ මල් වලට හානි කරොත්, මල් වල විෂ උරා බිව්වොත් ඒකෙදි මල් වලට හානි වෙලා මල් වැටලා යන්න පුළුවන්. ඉතින් ඒකත් එක හේතුවක් මල් වැටලා යන්න. ඉතින් මේ පලිබෝධ හානි වලටම ගන්න පුළුවන් අපිට වෛරස් රෝග සහ දිලීර රෝග. ඉතින් දිලීර රෝගත් තියෙනවා, සමහර මල් වලට වැළඳෙන රෝග තියෙනවා. ඉතින් මේ මල් වලට වැළඳෙන රෝග ඇති වුණොත් මල් හැල්ලා යන්න පුළුවන්. ඉතින් ඒවට දිලීර නාශක යොදන්න ඕනේ. ඒ යෙදුවට පස්සේ ඒක සුව වෙලා යනවා. ඉතින් ඊළඟ එක තමයි ශාක ආතතිය. ඒ කියන්නේ පස්වෙනි කාරණය ශාක ආතතියට ලක්වීම. ඉතින් මේක ගොඩක් දෙනෙකුට හොයාගන්න බැරි දෙයක්. මොකද අනිත් දේවල් ඔක්කොම හරි සම්පූර්ණ වෙලා ඒත් මල් හැලෙන්න හේතුවක් තමයි මෙන්න මේක. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පැල තවානකින් නැත්තම් ට්‍රේ එකක් නැතුව සාමාන්‍ය බිම තවානකින් මේ මුල් පැල ගලවද්දී එතකොට මුල් කැඩෙනවා. ඉතින් මේ මුල් කැඩිලා මේක නැවත ෆීල්ඩ් එකේ හිටවද්දී මේ මුල් කැඩුණාට පස්සේ ඒක ශාකය ආතතියට ලක් වෙනවා. ඉතින් එතකොට අර ශාකවල මුල් නිවැරදිව වර්ධනය වෙලා එනකම් ඒ මුල් කාලේදී මල් හැලෙන්න පුළුවන්. ඊළඟට යාළුවනේ ඔයාලා මේ අධික ලෙස පැල ඝනත්වයක් සහිතව පැල හදනවා නම්, ඒ කියන්නේ එක ළඟ පැල හදනවා නම් එතකොටත් මේ මල් හැලිලා යන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් එක ළඟ පැල හැදුවාම පැලවල තරංගයක් ඇති වෙනවා. ඒ කියන්නේ තරංගය ඇති වෙන්නේ ජලය, ආහාර වලට, ඒ වගේම හිරු එළියට තරංගයක් ඇති වෙනවනේ. එතකොට මේ තරංගය ඇති වෙනකොට ශාකයට පෝෂණය මදි වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? එතකොටත් මල් හැල්ලා යනවා. ඉතින් ඊළඟ අවසානම කාරණේ විදිහට අපි අද කතා කරන මිරිස් වල ස්වභාවිකව මල් හැලීම. ඉතින් මේ ස්වභාවික මල් හැලීම කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න එපා මේ හැදෙන හැම මලක්ම පරාගණය වෙලා කරලක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. දැන් ශාකයට දරා ගන්න බැරුව මල් හටගත්තොත් ඒ මල් හැම එකම පළදාවක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒවා හැල්ලා යනවා.
ඉතින් යාළුවනේ දැන් අවසාන වශයෙන් අපි කතා කරමු මේවට විසඳුම්. ඉතින් මම මේවට හේතු කියන ගමන් ඉස්සෙල්ලා දීර්ඝ ලෙස විසඳුම් සාකච්ඡා කරා. ඉතින් මම සාරාංශයක් විදිහට මේ වගේ විසඳුම් ටික දැන් කියාගෙන යනවා. ඉතින් වගේ ග්‍රීන් හවුස් එකේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, එතකොට ජල යොදන ප්‍රමාණය, එතකොට අධික වියලි විදිහට තියන්නත් එපා පොළව. අධික තෙත් විදිහට තියන්නත් එපා. ඉතින් මේවා ගැන සැලකිලිමත් වුණොත් ඔයාලට පුළුවන් මේ මල් හැලීම බලක්ව ගන්න. ඒ වගේම ඔයාලා බලන්න සුළඟ කොහොමද තියෙන්නේ වගේ බලන්න හිරුවෙලිය කොච්චරක් වැටෙනවද කියලා. ඒ කියන්නේ දවසට පැය 6ක් 8ක් අතර ප්‍රමාණයක් හිරුවෙලියක් වැටෙනවා නම් ගොඩක් හොඳයි මේ විශාක වලට. ඔයාලට පුළුවන් මේ අධික සුළඟක් තියෙන ප්‍රදේශයක් නම් සුළං බාධක යොදන්න. නැත්තම් සුළඟින් ආරක්ෂා වෙන්න මොන හරි ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් හරි මාත්‍රාවෙන් ෆොස්ෆරස්, බෝරෝන්, කැල්සියම් අඩංගු පොහොර යොදන්න. ඒ වගේම අධික නයිට්‍රජන් පොහොර මල් පිපෙන අවස්ථාවේදී යෙදීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍යකට. දැන් මේක ප්‍රායෝගික නෑ ග්‍රීන් හවුස් වලට. හැබැයි එලිමහනේ නම් මේක ප්‍රායෝගිකයි. ඔයාලට පුළුවන් එලිමහනේ නයිමිරිස් වගේ වගාවක් කරනවා නම් මීමැස්ස ආකර්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මීමැස්ස ආකර්ෂණය වෙන මල් මේ නයිමිරිස් පැල අතර වගා කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ මීමැස්ස මගිනුත් පරාගණය සිද්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි පලිබෝධකයන්ගේ මේවා ආරක්ෂා කරන්නේ. ඉතින් මේකට සුදුසු කෘමිනාශක, දිලිරුනාශක යොදලා පලිබෝධකයන් ආරක්ෂා කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ පලිබෝධකයන්ගෙන් වෙන හානි වළක්වා ගන්න පුළුවන්. සාන කාරණේ විදිහට පැලෑටි අතර නිසි පරතරයක් පවත්වා ගන්න. ඉතින් මේවා තමයි මම අද කතා කරපු මල් හටගෙන ඒවා හැලෙන්න හේතු විදිහට කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මම කියනවා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.